සුබ දවසක් හැමෝටම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා හැමෝම. අද අපි යන්නේ shopping vlog එකක්. දැන් වෙලාව 6:07යි ජපානෙට. කළුවර නැහැ. අවුව තිබිලා පොඩ්ඩ අඩු වුණා දැන් අවුව. මේකට කළුවර වෙද්දී රෑ 8 වගේ වෙනවා. 8ත් පහු වෙනවා සමහර දවසට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අපි දැන් එහෙනම් සුපර් මාකට් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් අද ජපානයේ වල මිල ගණන් ඒ වගේම එක එක අයිටම් වල මිල ගණන්. එහෙනම් අපි දිගටම ඉන්න වීඩියෝත් එක්ක එහෙනම් අපි සුපර් මාකට් එකට ගිහිල්ලා සෙට් වෙමු. අපි සුපර් මාකට් එකට ඇවිල්ලා ඉන්නේ guys. මෙතන ටකොයකි රසම රස අයිස්ක්‍රීම් තියෙනවා. 7ට වහනවා මෙතන. පොලිමේ ඉන්නේ අපි දැන් මේ ඒක අරගෙන අපි සෙට් වෙමු. අන්න මෙහෙමයි ටකොයකි තියෙන්නේ. ජපානයේ ඉන්න කට්ටිය නම් දන්නවා. මම නම් මාර ආසයි මේකට. මෙන්න මයෝනිස් එහෙම නැහැ අද. අපි මෙහෙම කමු. ටකෝ කියන්නේ guys ජපන් භාෂාවෙන් බූ වලට. ගයිස් මිදි තියෙනවා මෙතන. මිදි වල ගණන් වලට පේනවා ඇති 367යි. මම ග්‍රෑම් ගන්නට තමයි යන්නේ. මෙතන ග්‍රෑම් 100ක් වෙනවා 106ක් කියන්නේ. ඔන්න ගයිස් කොමඩු වල ගණන්. ඒ වගේම ලොකුයි හැබැයි 3200 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 6400ක්. ඒක තියෙනවා කෙටල් 149යි. ඒ තක්කාලි තමයි පොඩ්ඩක් ගණන් ගයිස්. ලොකු තක්කාලික 341ක් වෙනවා. කියන්නේ ග්‍රෑම් 100ක් කියන 51ක්. අපි මේක තමයි වෙන්නට ගන්නෙ. මොන අපි ඒක ගමුනේ. මොන ගයිස් මෙතන කොමඩු තියෙනවා. එතන කෑලි වලට කපපු ඒවා තියෙනවා. බලන්න ගණන් 250ට කියන්නේ 500ක් වගේ මේක. කොමඩු බාග ඇපල් ගෙඩි එකක් ගන්න එක 430යි ගයිස්. අලිපේර ගෙඩියක් 105යි. මෙතන පැක් එක තියෙනවා. ප්‍රශ්නේ කාලේට බ්‍රොකලි ගණන් යනවා මේ 214යි. කියූරි කියන්නේ පිපිඤ්ඤා වලට. කියූරි පිපිඤ්ඤා කරලක් වෙනවා yen 58ක්. පැක් එක වෙන්නේ 214යි. සුදුරුන් නම් තියෙනවත් ගයිස් අපේ ගෙදර ඒ හින්දා අද ගන්න නැහැ. මේ පැක් එකම වෙන්නේ 298යි. සුදුරුන් ගෙඩි දෙකක් තියෙන එක වෙන්නේ 106යි. එතන තියෙනවා ගයිස් ගෝවා බාගේ. ගෝවා බාගේ මෙහි ගෝවා හැන් අඩුවේ මේ ගෝවා බාගේ කියන්නේ 84 ගෙඩියම වෙන්නේ 123ක් 28ක්. ඒකට ගෙඩියක් අරගෙන අපි දෙන්න විතරනේ වැඩි වෙනවා. ඒ හින්දා අපි බාගේ ගන්නවා. කැරට් මේ එකක් වෙනවා 51ක්. පැක් එකම ගන්න එක ලාභයි. මේ මිරිස් එක මේක තමයි අපි ගන්න මිරිස් එක මෙච්චර ලොකු සැරක් නැහැ. ගෙදර නම් මිරිස් තියෙනවා මේ ටිකේ. ඒක තමයි මම කිව්වේ. මේක වෙනවා 150. මේවා සැර නැහැ ගයිස්. මේකයි කේස් එක. නසු කියන්නේ ජපන් භාෂාවෙන් බටු වලට. ලංකාවේ බටු වගේ නෙමෙයි මේක පොඩ්ඩක් වෙනස්. හැබැයි රසය අවුලක් නැහැ. මේක වෙනවා 171ක්. ඔන්න ගයිස් මෙහි තියෙන ලූණු. මේවා තමයි මෙහි තියෙන ලූණු. මේ ලූණු එච්චර සෙට් නැහැ. ඔයාලට කියන්න බෑ ඔයාලා තකොයකියේ දකින්න ඇති ලූණු කොළ වගේ උඩින් දාලා තියෙනවා. ඒ ලූණු කොළ නෙමෙයි උම්බලකඩ. මේ ලූණු එකේ පොත්ත වගේ තමයි ඒක උම්බලකඩ එක මෙහි මේ හොඳටම ගාලා තියෙන්නේ. මේ තියෙන ලංකාවේ වගේ ලූණු එක. ඒක වෙනවා එක ගෙඩියක් 95ක්. මේක මේ කාලේ රස්නේ කාලේ විතරයි මට හිතෙන්නේ තියෙන්නේ මේ. රස්නේ කාලේට මේ ලූණු එක හොයාගන්න අඩුයි. මේ ලූණු එකක් නෙමෙයි මීට වඩා පොඩ හොඳ එකක් තියෙනවා. ඒක නැහැ. අල 170. ඔය අලයක් ගන්නවද? අල තියෙනවනේ. අල තියෙන හින්දා ගන්න නැහැ. අල 170යි මෙන්න මේ
එකයි දෙකයි 3 4 5 ගෙඩි පහක් තියෙනවා. අලවලට කියන්නේ ජගයිමු. මෙතන තියෙනවා ගයිස් කාබෝ. කාබු ගණන් අඩුයි ගොඩක් මේ 160යි මේ ගෙඩියම වෙන්නේ. ලංකාවට සාපේක්ෂව අඩුයි කියන්න බෑ. මෙහෙට සාපේක්ෂව අඩුයි ඉතින්. මෙතන තියෙනවා මිසුනකොළ. මිසුනකොළ එක නෙමෙයි. මේක ලංකාවේ ගොටු කොළ එක වගේ හදන්න පුළුවන් මේ මැල්ලු මමුවේ. මේ ගොඩක් කට්ටිය දාලා තියෙනවා TikTok එකේ. ඔයාලා දැකලා ඇති. ඔන්න ගයිස් ජපානයේ තියෙන බිම්මාල් වර්ග. අපි ගන්න මේක තමයි අද නම් ගන්න නැහැ. මේ කවුලක් නැහැ. මේක හොඳයි. මේක මස් එක වගේ මාර රසයි සුප් වලට දාන එකක් මේක. නම නම් දන්නේ නැහැ. එනෝකි කියන්නේ. මේක සුප් වලට තමයි ගොඩක් දාන්නේ. මේ තියෙන එක එක බිම්මාල් වර්ග. තමාව. මේ පැක් එක වෙන්නේ 301යි. අපි බිත්තර ගන්නේ නම් ලාමු එකෙන් නෙමෙයි කොසුමුසුවෙන්. කොසුමුසුවෙන් බිත්තර ලාභයි. මෙන්න අපි මේකෙන් බිත්තර ගන්න. මෙතන තියෙනවා 266ට බිත්තරේ සයිස් එක අනුව තමයි මෙහි බෙදලා තියෙන්නේ. වටු බිත්තර එකක් ගන්න ඕනි. වටු බිත්තර ගුණයි කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා අපි වටු බිත්තර එකක් ගන්නවා. ඔන්න ගයිස් ඉතින් මෙහි මාළු සෙක්ෂන් එක. මෙතන තියෙනවා ඉස්සෝ. එතන ඉස්සෝ 14ක් ඉන්නවා 646ක් වෙනවා යෙන්. මේ කොළුව ගලවපු එක 1077යි. මෙහි තියෙන මාළු නම් එච්චර සෙට් නෑ. අර අපි මාළු එක ගෙනාවා බෝඩ සුපර් මාකට් එකෙන්. ඒකේ නම් හොඳට තියෙන ෆ්‍රෙෂ් මාළු. මේක 130ක් ඕෆ් වෙනවා කියලා මේ තියෙන්නේ. 3 ගහලා තිබ්බට 130ක් ඕෆ් වෙනවා ඒක. මාළු 1177ක් වෙනවා මේ කෑලි තුන. මේක පොඩ ලොකුයි බර වැඩි එකයි. අපි මෙන්න මේ මාළුව තමයි අරන් තියෙනවා කිව්වේ ගයිස්. මේක 700ක් වෙන වෝල එකේ. මේක නම් 130ක් ඕෆ් වෙන 398යි. මේක ඇවිල්ලා දැල්ලෝ. දැල්ලෝ ලාභයි මට හිතෙන්නේ ගොඩක්. මෙන්න කරවල දිනවා ගයිස්. ඒ දැල්ලෝ දෙකට කඩලා වේ දැල්ලෝ කරවල එක නේද? වගේ පොඩි ඉස්සෝ එක. ඉන්න බූවල්ලෝ ගයිස්. ඕවා තමයි තකරගේ එක අස්සේ තියෙන්නේ. කැලි කපලා. එන්න මේ පීනට් එක ගයිස් ලාභයි. මේ මෙතන නම් තියෙන බයිට් වර්ග. මේක පොඩ්ඩක් හොඳයි. මේ වැඩි කනකොට ආතලේ හපාප ඉන්න පුළුවන්. ඒ 95යි 105යි ටැක්ස් එකක් එක්ක. මෙතන තියෙනවා ගයිස් ඔචා. ජපාන් කට්ටිය ගොඩක් ඔයාලා දැකලා ඇති ජපානයේ ගොඩක් කට්ටිය මේක අතේමයි ගොඩක් කට්ටියගේ. මේක කියන්නේ ග්‍රීන් ටී එක. දන්න කට්ටිය නම් දන්නවා ඇති. මේක ඔයාලා දැකලා ඇති. ස්ප්‍රින්ග්ස්. ඒක වෙනවා යෙන් 193ක්. අපි ගන්න ඔචා එක මේක ගයිස්. මේ ලොකු බෝතලේ ගන්නේ මේක එක්ස්ට්‍රා බොඩි ෆැට් එක. මෙතන තියෙනවා ගයිස් කෝනිස්සෝ. කෝනිස්සෝ පොඩි එක. මේක වෙන්නේ යෙන් 204යි. ජපානයේ හාල්මැස්ස තියෙනවා ගයිස්. ඒ වුණාට මේවා වැඩි අන්න බෑ. අපි එකපාර පැකට් එකක් කාරක් කියන්නේ ගිය මාසෙට කොහෙද පැකට් එකක් ඉන්නේ තාම එහෙම භාගයට වැඩි ඉතුරුයි. මේක පට්ටම මේ පිළිරහයි කියන්නේ පිළිරහයි තමයි හාල්මැස්ස කොහොම ඕනවට වඩා පිළිරහය එනවා. ගඳත් එක්ක. ලංකාවේ වගේ සෙට් නැහැ. අපි මේ ස්පැගටි එක ගන්නවා ගයිස්. ඒක ග්‍රෑම් 500යි. ඒක වෙන්නේ යෙන් 106යි. මෙතන තියෙනවා ගයිස් පාම් පිටි. මෙතන පාම් පිටි. අපි කොට්ටුවේම හදන්න ගන්න මේක. මේවා පාම් පිටි තමයි. මේක වෙන්නේ යෙන් 236යි. අපේ ගෙදර එකක් තියෙන හින්දා අපි දැන් ගන්න. මෙතන තියෙනවා ගයිස් ෆ්‍රීසර් චිකන්. ෆ්‍රීසර් චිකන් එක 754යි. මේක අවුල කියන්නේ පට්ට පරණයි. ඉතින් ඒකයි ෆ්‍රෙෂ් කුකුල් මස් කනවා වගේ නෙමෙයි. ඒ හින්දා අපි ඉස්සරන මේ ගත්තා මාස දෙකක් වගේ. ඊට පස්සේ නැවතුවා දැන් ෆ්‍රෙෂ් එක තමයි ගන්නෙ. මේක නම් සරයි. මේක අවුලක් නෑ. මේක මට හිතෙන්නේ හදන්නේ වෙන රටක. නෑ මෙහෙ වෙන්න ඕනේ. මේක වෙනවා යෙන් 105ක්. දෙකක්ද? යෙන් 105. ඒකේ කුඩු කරපු එකම තියෙනවා. ඒ කියන්නේ කෑලි වලට කපපු එක තියෙනවා. ඒකත් ඒ ගණන්ම තමයි. අපි ගන්නවා මේක.
මෙතන තමයි ගයිස් සෝයා සෝස් සෙක්ෂන් එක. එතන මේ සෝයා සෝස් එකක් වෙනවා යෙන් 430. අපේ ගෙදර සෝයා සෝස් උත් තියෙනවා. සෝයා සෝස් එක සාමාන්‍යයෙන් ගත්තම මාස 3ක් විතර එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා තාම ඉවර වුණේ නැහැ. ආවලට පෙන්නන්න මෙන්න මේක තමයි මෙහෙ දෙහි නෑනේ ගෙඩි. ඒ හින්දා දෙහි මේක තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා ඒකේ පොඩි එක. ඒක වෙනස්. අපි මේක ගන්නවා ගයිස්. මේකත් දෙහි තමයි. දැන් තියෙනවා සලාඩ් ඩ්‍රෙසින්. හරි අපි මේක ගමු. සෝස් තියෙනවා මෙතන අය. සෝස් 213ක් වගේ වෙන්නේ නෝමල් එක. මේ දින අපේ කම්පැනි හදන කොළ జాතිය ගයිස්. මේවා තමයි අපි පැකින් කරන්නේ. මේවට කියන්නේ ශිසෝ. ශිසෝ කොළ වලින් හදපු ඔයිල් එක. මේ ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක් තමයි ශිසෝ කොළ කියන්නේ. යාලා එක එක කෑම හදන්න ශිසෝ කොළ පාවිච්චි කරනවා. අයිස් ක්‍රීම් සෙක්ෂන් එක. මේ අයිස් ක්‍රීම් එක වෙනවා yen 854ක්. ෆ්‍රෙෂ් මිල්ක් බොන්නේ නැහැ අපි ගයිස් දැන්. මොකද ෆ්‍රෙෂ් මිල්ක් මේක වෙන 193 මිල්ක් මෙතනවා ලෙමන් ටී ෆ්‍රෙෂ් මිල්ක් බොන්න නැති හේතුව ගයිස් අපි දැන් කිරි පිටි බොන්නේ. මම නම් වැඩි බොන්නේ නැහැ. මෙයා තමයි එකක් බොන්නේ. එතන කොෆි ඇන්ඩ් මිල්ක් මේක. ඒක yen 106ක් වෙනවා. මේ කොෆි එකත් හොඳයි. මේ ගොඩක් ජනප්‍රිය එකක් මේ ජපානයේ. මේක රසයි. ජපානයේ කොෆි වලට ගොඩක් භාෂාවෙන් කියන කොෆි. මෙතන තියෙන්නේ ගයිස් ඌරුමස්. බුතානිකෝ කියන්නේ ඌරුමස්. ඒ ඌරගේ කකුල 815යි ඒක. හරක් මස් නම් ගණන් ගයිස්. මෙතන තියෙන හරක් මස් මේ පොඩි කෑල්ල වෙනවා yen 565. මේක වෙනවා 1352ක්. මේවා නම් ගොඩක් බාබකියු වලට තමයි ගන්නෙ. මෙතන තියෙනවා මොසරෙල්ලා චීස් ගයිස්. මෙතන මේක නම් හෙල්දි එකක්. මේ චීස් එක හෙල්දි. මේක ගමුද? අරක් ගන්න නැතු. අපි මේ චීස් එක කරනවා මේක 321ක් වෙනවා ගයිස්. මෙතන සොසේජස් තියෙනවා ගයිස්. මේ පොඩි එක 193ක් වෙනවා. ඒක සොසේජස් එක ප්‍රහ එකක් මේ ලාමකින් හම්බුන්නේ නැහැ. සොසේජස් රස ඒවා තියෙන්නේ කොහෙද නියුමියු සූපා එකේ. ඒක පොඩ්ඩක් දුර ඉන්න යන්න විදියක් නැහැ. මේ තියෙන්නේ බූරාජීරු කුකුල. ඒ කියන්නේ බ්‍රසීල් කුකුල් මස් මේවා ෆ්‍රෙෂ් ඒවා. මේක නෝමල් කුකුල් මස් එක. මේකතු ගණන් අඩුයි ගයිස්. මේ 169 මේක වෙන්නේ. මෙතන තියෙනවා වැඩි බොකු. කුකුල් මස් මේකේ පොඩ්ඩක් මේව ගන්න එක පාඩුයි. මොකද 20 කියලා සුපර් මාකට් එකක් තියෙනවා. ඒකේ කුකුල් මස් ලාභයි. අපි ඒකෙන් තමයි වැඩි වැඩි ගන්නෙ. දැන් තියෙනවා කකුල්. එතන තියෙනවා ගයිස් බටර් සෙක්ෂන් එක. මේක ඉරිංගු රහයි. පට්ට සුවඳයි ඒ වගේම. මේක තමයි කලින් ගත්තේ. අද වෙනසකටත් එක්ක මේක ගන්නවා. ඒක අරන් බලමු. මේක වෙනවා yen 213ක්. මෙතනත් තියෙන චීස් සෙක්ෂන් එක ගයිස්. මේක ස්ලයිසස්. මේ ස්ලයිසස් එක වෙනවා yen 138ක්. මේකේ තියෙනවා ස්ලයිසස් 12ක්. මෙන්න මේක බේබි චීස් බ්ලෙන්ඩ්. මේක කැලි හදලා තියෙනවා. මේක yen 85යි වෙන්නේ. මේ චීස් බිත්තරයක් දාද්දි එහෙම චීස් ඇඩ් කරන බිත්තරයට ඒ වගේ මොන හරි මේ පාන් එහෙම හදද්දි පාන් වලට බිත්තර එහෙම හදද්දි දානවා. මේකත් බටර් එකක් ගයිස්. yen 160යි. අර බටර් එකමයි මෙතන තියෙන්නේ. තියෙනවා ගයිස් බේකරි සෙක්ෂන් එක. මෙතන බේකරි එකේ මොක්කොම ඉවර වෙනවා මේ ටයිම් එකේදී. මේ බන් එක වෙන්නේ 130ක් ඕෆ් යනවා. 138යි මේක වෙන්නේ. මේවා පැණි රහයි ගයිස් අස්ස. තියෙනවා ගයිස් පොප්කෝන්. ඕන් වෙන්නේ yen 106යි මේ බෑග් එකම. ඒක තියෙන ජපාන් එක හදපු කෑම වර්ග. මෙතනත් තියෙන ගයිස් එක එක ෆ්‍රයිඩ් අයිටම්. මේක ඇවිල්ලා මාළු එකක්. වගේ පේනදි මාළු වගේ වර්ලා වගේ. ඒක බැදලා තියෙන්නේ. ලොකු රහක් නැහැ ඉතින් ඒක එන්නේ කීයද 170ක් වගේ.
මේ බූවල්ලෝ පෙති බැදලා මට හිතෙන්නේ. මේක වෙනවා N320. මේකට තමයි කොරක්කේ කියන්නේ. මේක වෙන 105යි වෙන්නේ පැණි රහයි. දැන් දිනවා පාන් ගයිස්. මේ පාන් පෙති 6 එක වෙනවා. පෙති 5 එක වෙනවා 160යි. මෙහි පෙති කීය වුණත් සයිස් එක අනුව තමයි බෙදෙන්නේ. කියන්නේ මේක පෙති 8 වුණාට පොඩි පෙති. ඒ කියන්නේ මේ සයිස්ම තමයි පෙති 6 එකත් ලොකු කෑලි වලට කැපෙන්නේ. මේක නම් ඒක පොඩ 96ට අඩුයි. අනිත් ඒවා නම් වැඩි. ඉතින් හදපු බර්ගර්. මේව අවුලක් නෑ රහයි. මේකෙන් 96ක් වෙනවා. මෙතනක් තියෙන්නේ ඒක බේකරි අයිටම් තමයි. මෙන්න මේකට මම මාර ආසයි ගයිස්. මේක 105ක් වෙනවා. අපේ ගෙවල් නම් කොස්මොස් එකේ තියෙන මේක 90 ගණක්. මේකේ වැඩි මම දන්නේ නැහැ. ඉතින් හේතුව මේක රසයි කොහොමද? ඔයාලා කාලා බලන්න ජපන්. මේක රසයි. මේක මම ඊයේ කෑවා. මේකේ කවුපි දාලා තියන්නේ අස්සට. සුපිරි මේක. කාලා බලන්න ආසිතේ. මෙතන තියෙනවා ගයිස් තෙල්. මේ ජපානයේ මේ තෙල් වල කොලෙස්ටරෝල් නැහැ. කියන්නේ කොරොසුරෝරු බිඳුවයි. මෙතන කොරොස්ටරෝරු බිඳුවයි. කොහොමද දන්නේ ඒක වෙන්නේ? කොහමද අපි මේ තෙල් එක තමයි ගන්නෙ. ඊයේ තෙල් එකක් ගත්තා අපි තෙල් ඉවර වෙලා. ඒ හින්දා දැන් තෙල් ඕනේ නැහැ. මේක 329යි. ටැක්ස් එකත් එක්ක 355යි. මෙතන තියෙනවා ගයිස් ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් නම් මාර ගණන්. 970ක් වෙනවා මේ ඔලිව් ඔයිල් එක. මේක තියෙන්නේ ෆ්‍රීසර් අයිටම් ගයිස්. මේවා කෑම හදපුවා. මේවා හදලා තියෙන්නේ ආවර්ණ එකට දාලා රත් කරලා ගන්න තියෙන්නේ මෙන්න මේ විදියට. මේවා නම් ඉතින් අපේ රසට සෙට් වෙන්නේ නැහැ. සැර නැහැ. මෙයාලා කන්නේ ඒවා. ඒකයි ගේස් එක. මෙතන තියෙන මයෝනිස්. මයෝනිස් වෙනවා 290ක්. මේකේ තියෙන්නේ කැලරි නැති මයෝනිස් එක. මේක කැලරි 65කින් අඩු කරලා තියෙන්නේ මේකේ. මේකම අපි ඊළඟ ගිය පාර ගත්තේ. මේක රස නැහැ. තාම තියෙනවා ඒක. ඔන්න ගයිස් සැමන් මෙහි. light tuna flakes. මේක වෙනවා yen 278ක් ටැක්ස් එකත් එක්ක. සැමන් තුනක් තියෙනවා. අපි ගන්න මේක නෙවෙයි. ඔන්න ගයිස් ඔබ පුන බලා සිටින් නූඩ්ලස් සෙක්ෂන් එක. මේකෙන් අපි ගන්න සැමන් එක ගයිස්. මේක කලින් 99ට තිබ්බේ. මේක දැන් 100 ගණක් වෙනවා. ගෙදර දෙකක් තෝයි තියෙනවා. ඒ හින්දා අද ගන්න. ඔන්න ගයිස් ඔබ පුන බලා සිටින් නූඩ්ලස් සෙක්ෂන් එක. කේක જાති එක විදියට තියෙනවා නූඩ්ලස්, රාමෙන්, සෝබා, යකි සෝබා. හැමදේම මෙතන රාමෙන් සෙක්ෂන් එක. ඔන්න ඕම තමයි. මේවා එහෙමනම් වැඩක් නැහැ. මේවා ඉන්දෝනීසියන්, තායිලන්ඩ් ඒවා එහෙම තියෙන මෙතන. මේක රහ නැහැ ඉච්චර මං ගෙනිච්චා. ජපාන් ඒවා උලන් නැහැ සාමාන්‍යයෙන් කන්න පුළුවන්. හැම එකම නෙමෙයි. ටිකක් තියෙනවා. මෙන්න මේවා හැම මෙන්න මේක එහෙම මාර රහයි. මේක පොඩ්ඩක් සැර ගතිය තියෙනවා ටිකක්. මේක වෙන්නේ 170යි. මේක සී ෆුඩ් නූඩ්ල්. මේක 171යි. මේක වියට්නාම් එක. මේකත් හොඳයි. මේක කාලා දෙනවා මේක රසයි. ඒක ජපාන් එක. පැත්තේ තියෙන ගයිස් රාමෙන්ම තමයි. කප් රාමෙන් ගොඩක් තියෙන මේ පැත්තේ. එන්නේ 105ට වගේ දෙනවා කප් රාමෙන්. එන්නේ 236යි මේක. මේක පොඩ්ඩක් ගණන් වැඩි වෙන්න රස වැඩි වෙනවා. මේ චින් රාමෙන් එකේ පැක් එක ගයිස්. මේක yen 538ක් වෙනවා. මේකේ පහක් තියෙනවා. මේ කෝපි එක වෙනවා yen 117ක්. කෝෆි ලවර්ස්ලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම නම් කෝපි වලට වැඩි එච්චර ආසාවක් නැහැ. මේ පැත්තේ තියෙන කෝෆි මේක yen 193ක් වෙනවා. ඒ පොඩි නෑ yen 41යි මේක වෙන්නේ. මේක yen 41යි වෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේක ඇවිල්ලා ගයිස් විටමින් C ඩ්‍රින්ක් එකක්. මේක yen 96ක් වෙන්නේ.
ඔන්න ගයිස් ඉතින් කොල්ලොන්ගේ ආසම සෙක්ෂන් එක මත් වෙන සෙක්ෂන් එක එක වර්ගෙන් බියර් තියෙනවා මෙහි. ඉතින් ලාභෙට තියෙනවා වැඩියෙන් ගාන වැඩියෙන් තියෙනවා මේ ඇල්කොහොල් 6. මේ ඇල්කොහොල් 9 තමයි සාමාන්‍ය වැඩිපුරම තියෙන්නේ මට හිතෙන්නේ මේ කෑන් වලින් මම දන්න විදියට. මේ බියර් එක යෙන් 294යි. මේක තමයි ජනප්‍රියම බියර් එක මෙහි දන්න විදියට. මේකත් ජනප්‍රෝ. එතකොට මෙතන තියෙනවා වයින්, ජපාන් අරක්කු, මේවත් ගයිස් අරක්කු. මූඩිය ඇරියා බිව්වා. මෙතන තියෙනවා ගයිස් මම වලට වෙනම වීඩියෝ එකකින් ගේන්නම් මේ අරක්කු වල බියර් වල මිල ගන්න. ඒ හින්දා මේ වීඩියෝ එකකින් දැන් මේ ටික බලා ගන්න මම තනිකර අරක්කු කලෙක්ෂන් එකක් මම ඔයාලට ගේන්නම් ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් හැමෝම channel එක subscribe කරලා තියාගන්න. හරි අපි ඉස්සරහට යමු වීඩියෝ එක. මෙතන තියෙනවා guys detergents, deodorant items, toilet papers, එක જાති shampoo. මේක වෙනවා yen 438ක්. මේක මොකද්ද දන්නේ ජෝයි ප්‍රෝ මේක ෂැම්පූ එකක් වෙන්න ඕනේ මට හිතෙන්නේ. මේක yen 97යි වෙන්නේ. අපි මෙහි හාල් ගන්න වැඩිය දන්නේ නැහැ guys. අපි ලංකාවේ හාල් කන්නේ මෙහෙදිත් ඕඩර් කරලා ලංකාවේ තැනකින්. මෙහි හාල් ඇලෙන හින්දා සෙට් නැහැ. දැන් හාල් සෙක්ෂන් එක තියෙන්නේ. හාල් ගන්න වැඩිය දන්නේ නැහැ උනට ගණන් කොහොම හරි. කිලෝ 10 වෙනවා 6458. අපි ගන්න එක පොඩ්ඩක් මීට වඩා වැඩි. කිලෝ 5ක 3000 ගණක් වෙනවා අපි ගන්න. මෙහි හාල් එක ඒවා තියෙනවා 3218යි. අපි ගන්න ගානට වඩා yen 400ක් වගේ තමයි අඩු. ඒකට අපි අර ලංකාවේ අරලිය කීරිසම්බා බාස්මති ඒවා කනවා 3500න් 3600න් වගේ කිලෝ පහ ගන්නවා අපි. ඔන්න guys tooth brush මෙහි yen 152ක් වෙනවා මේ tooth brush එක. එතන mouth wash තියෙනවා yen 383 වගේ ඉඳන් තියෙනවා. මේක දත් බේත්. මේක මෙතන yen 306ක් වෙනවා guys. අපි මේක ගත්ත කොසුමුසුවෙන් yen 200 නෙමෙයි 190 ගානකට හෝ 220 ගානකට අපි ගත්තා මේක. ඒකට කොසුමුසුවේ ලාභයි දත් බේත් ගන්න එක. කොසුමුසු කියන්නේ සුපර් මාකට් එකක් guys. ඔයාලා අපේ වීඩියෝ බලනවා නම් දැකලා ඇති ෂෝට් වල අපි ෂෝට් වීඩියෝස් වල දාලා තියෙනවා අපි. guys අපි ආයෙ ගත්තා කුණු බෑග්. කුණු බෑග් මෙහි කියන්නේ වර්ග වලට බෙදා තියෙනවානේ මෙහි කුණු දාන විදියවල. කියන්නේ අමු කුණු එනම පුච්චන කුණු එනම එමෙම බෙදලා තියෙනවා. අපි මේ මොයසු ගොමි කියන්නේ පුච්චන ගොමි කුණු. පුච්චන කුණු බෑග් ටික ඉවරයි. හින්දා අපි කුණු බෑග් ගත්තා. ලාමු එකේ වැඩි බිස්කට් නැහැ guys. ඒ හින්දා බිස්කට් සෙක්ෂන් එකේ වැඩි පෙන්වන්න දෙයක් නැහැ. මේ බිස්කට් සෙට් එක විතරයි තියෙන්නේ. මේක ලංකාවේ නයිස් එක වගේ. මේක බිස්කට් අනික ගණන් වැඩි. කොසුමුසුවේ මේවා 99ට වගේ තියෙනවා බිස්කට්. තියෙනවා ආවල මේක දන්නවා ඇති. ස්නීකර්ස් චොකලට් එක. ඒක yen 128ක් වෙනවා. මේක රහ නැහැ. මේක අපි අරන් තියෙනවා රහ නැහැ. මෙතන තියෙනවා ගමි කියන්නේ චුවින් ගම් જાති. හරි අපි නම් බිල් කරන්න පොලිමට ගිහිල්ලා සෙට් කරමු. お金を投入してください。よろしければ精算ボタンを押してください。お釣りとレシートをお取りください。ご利用ありがとうございました。හරි guys අපි බට් ටික අරගෙන ඉවරයි. අපිට මේ ටිකට 3000 ගාණක් ගියා. ඔයාලා දකින්න ඇති කැෂි එකට ගෙවද්දි. ඉතින් ඔහොම තමයි අද දවසේ shopping vlog එක ඉවර වෙන්නේ.
එහෙනම් දැන් වෙලාව අපි ගෙදරින් ආවේ 6:10ට දැන් 8:04 වෙලාව. එහෙනම් අපි තව සුපිරි බ්ලොග් එකකින් ඉස්සරහට සෙට් වෙමු. දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.